ඒකේ do not eat කියලා ගහලක් තියෙනවා. අරක කඩලා අරගෙන ඊට පස්සේ හොඳට කනවා. මොනවද ඒ කන්නේ? ටිකක් වෙලා යනකොට ඒක නිල් පාටක් වෙනවා තිබ්බොත්. රෙදි තමයි දාන්නේ. ඇත්ත රෙදි දානවා නැතුව වෙන මොනවද දාන්නේ? ඉතින් ඕක තුෂාර හම්බෙලා අහගන්න පුළුවන් කියලා කිය. ඕගොල්ලෝ තුෂ්කොබන් හිඟන්න බලමු. හිඟන්න පොයේ දවසේ හිඟන්න ආතල් එකට ඉස්වාහ. සර්ගෝ උස්සන්න කණේ ගාව ගන්න කිච් වගේ පන බයෙක් නැගිට ගන්නත් බෑ. අඟ පන නෑ. අද නම් යන්න බෑ. අද නම්. ඒතර අපි ගිහලා රෙද්ද අල්ලපු ගමන් ටක් ගාලා අත පිට අම්මෝ කියලා. හොඳයි. අර දුවට උණ හැදිලා නෑ. අද පොයේ දවසේ බොරුට අත උස්සන්න එපා. ආත්ම ගානකට ෆේල් වෙනවා. අරද හඳේ බලපෑම අද තියෙන ගුරුත්වාකර්ෂණය. බොරුට අත උස්සන්න එපා. කීප දෙනෙක් ආයි පාත් දාගත්තා. බොහොම හොඳයි. උසපයත් බය වුණා. දැන් ඔයගොල්ලෝ සමහර වෙලාවට ඔය රට කජු අරවා මේ කේක තියෙන කෑම වර්ග අල්තබා ගන්නකොට ඒක ඇතුලේ තියෙනවා පොඩි පැකට් එකක් ලුණු කුඩු වගේ. ඒකේ do not eat කියලා ගහලක් තියෙනවා. ඉතින් අපි ඒව බලන්නේ බලුවාම අනේ මේ කාලා බලනවා රට කජ්ජක් ලුණු මදි වගේ අරක කඩලා අරගෙන ඊට පස්සේ හොඳට කනවා. මොනවද ඒ කන්නේ? කොපර් සල්ෆේට්. නිර්ජලීය කොපර් සල්ෆේට්. ටිකක් වෙලා යනකොට ඒක නිල් පාටක් වෙනවා තිබ්බොත්. පොඩි කාලේ කලන නිර්ජලීය කොපර් සල්ෆේට් වලට ජල වාෂ්ප කාලා පිඹලා කෙල ගහලා නෙමෙයි. එතකොට එතනදී ඒ ද්‍රව්‍ය දාලා තියෙන්නේ ඒක ඇතුලේ තියෙන ජල වාෂ්ප මොනවා කරන්නද? අවශෝෂණය කරගන්න. ඔය අම්මලා ඉස්සර එහෙම දනුත් දානවා ඇති අල්මාරි වල එහෙම මොනවද දාන්නේ? රෙදි තමයි දාන්නේ. ඇත්ත රෙදි දානවා නැතුව වෙන මොනවද දාන්නේද? තව දේවල් දානවේදී. විවිධ දේවල් දානවා රෙදි දානවා මූලික වශයෙන් අල්මාරිය. අල්මාරියේ රෙදි දාලා තව මොනවද දානවද අල්මාරියේ? මොනවද දාන්නේ? කපුරු බෝල දානවා නේ කපුරු බෝල. එකක් තමයි ජල වාෂ්ප අවශෝෂණය. ඊට පොඩි පොඩි සත්තු එහෙම එන්නේ නැහැ. ඒ තියෙන සරගතියයි දී තියෙන සෝදත් එක්ක එහෙම එනවා අඩුයි. ජල වාෂ්ප තෙත් ගතිය ඊතර පුස්කණ එකෙන් වළක්වන්න තමයි මේ විදිහට කරන්නේ. දැන් ඔය තේකොළ කර්මාන්තශාලාවල, වී වේලන කර්මාන්තශාලාවල, කරවල වේලන කර්මාන්තශාලාවල විවිධ කැම ද්‍රව්‍ය හදනකොට ඒවා වියලි තත්ත්වයේ තියෙනකොට ඒවා විශේෂයෙන්ම මොකක්ද වේලන්න ඒ තියෙන හියුමිඩිටි එක කන්ට්‍රෝල් කිරීම වැදගත්. ඒවා පැකින් කරනකොට ඒවා ජල වාෂ්ප අයින් කරලා දානෝනේ. සමහර කැම වර්ගෙන් පිටරට යවනකොට වැකුම් කරලා තනිකරම වාතය අයින් කරලා ඩ්‍රයි තත්ත්වය යවන්නේ. ඒතර ජල වාෂ්ප තිබ්බොත් ඒවා සවුත් වෙනවා ඉක්මනින්. ඒක නිසා වැකුම් කරනවා නේ. වැකුම් මැෂින්ස් වලින් ඒවා කරනවා. ඉතින් මේවා හියුමිඩිටි එක කන්ට්‍රෝල් කිරීමත් එක්ක තියෙන ඉතින් බොහොම අතීතයේ ඉඳලම මිනිසුන් මේ ආර්ද්‍රතාවය කියන එක වාතයේ තියෙන ජල වාෂ්ප එක්ක බැඳෙන සිද්ධි. මේක අපිට පරිසරයේ මේ හියුමිඩිටි එක වැදගත්. ආර්තාමිතිය කොටස අධ්‍යයනය කරන්න වාෂ්ප දැනුම ගන්න ඕන. විශේෂයෙන් ජල වාෂ්ප, මධ්‍යසාර වාෂ්ප, ඊතර වාෂ්ප, ඔය වාෂ්පශීලී ද්‍රවවල සම්බන්ධ දේවල් තමයි කතා කරන්න යන්නේ. එන ලේසි මේක එක ප්‍රැක්ටිකල් එකයි තියෙන්නේ. තුෂාර අංකය හොයන එක. ඉතින් ඕක තුෂාර හම්බෙලා අහගන්න පුළුවන් කියලා කියයි. ඕගොල්ලෝ තුෂාරගේ අංකය අරද තුෂාර අංකය හොයන්න දෙයක් නැහැ නේද? මොකද මේ තුෂාර අංකය කියන්නේ? ඩිව් පොයින්ට් එක කියන එක. කොබාන මාත් එක එනං මේ වාෂ්ප ආර්තා මිතිය හොඳින් කරන්න ලෑස්ති අතුස්සන්. කොබාන හිඟන්න බලමු හිඟන්න පොයේ දවසේ හිඟන්න අත් උස්සන්න බැරි අත කනේ ගෑවෙන්නේ නැති නේද? අනේ මන් දප්පා මේ තරුණ ජවය අතක් උස්ස ගන්න බෑ අත කනේ ගෑවෙන්නේ අත ඇදෙන්න ඕන. මෙහෙම ඉන්න එපා මේ මොකද අයම් පුරුෂය වගේ. අරද මෙහෙම කනේ ගෑවෙන්න ඕන මෙහෙම. කිචි ගතියක් දැනෙන බලන්න ගෑනවා. පුතා කනේ ගාව ගන්න. ඕකේ හොඳයි. දැන් මොකටද ඉස්සුවේ? මොකටද ඉස්සුවේ? ආතල් එකට ඉස්සුවා. සර්ගෝ උස්සන්න කනේ ගාව ගන්න කිචි වගේ. ඉස්සෙල්ලම අපි කතා කරනවා වාෂ්ප ගැන. ප්‍රධාන මාතෘකා වාෂ්ප කියලා දාන්න. ආර්තාමිතියට ඊට පස්සේ දාලා ඉවරලා අපි කතා කරනවා වාෂ්පී භවනය. එවපරේෂන්ස් කියලා කියනවා වාෂ්පී භවනය. මොකද්ද මේ වාෂ්පී භවනය කියලා කියන්නේ? දැන් මම මෙතෙන්ට වතුර ටිකක් අරගෙන මම මේ වතුර ටිකක් මේ පන්තියේ මෙහෙම හලනවා. හරි. මෙතෙන්ට වතුර ටිකක් හලනවා බලන්න. මම ඒ හලපු වතුර ටික බලන්න පුළුවන් දවල් වෙනකොට කොහොමද කියලා. ඔයාලා දන්නවා ඉතින් නේ. ඔය වතුර ටික කොහොම දාලා තිනකොට ඕක තීද දවස් ගාණක් ලබන සතියේනකොටත් ඔය ටික කොහොම තියෙනවා. එහෙම එනවද? ටික වෙලාවක් යනකොට ඔය වතුර ටික අපි මුකුත් කරන්නේ නැහැ. වතුර රත් කරන්නේ නැහැ. අර මුකුත් කරන්නේ නැහැ. මේ ටික වෙලාවකදී නැති වෙලා යනවා. නැති වෙලා යන්නේ ඇයි? එතන වෙන්නේ වාෂ්පීකරණයක්ද වාෂ්පී භවනයක්ද වෙන්නේ? භවනයක්ද කරණයක්ද? භවනය කියන්නේ මොකද්ද? කරණය කියන්නේ මොකද්ද? මොකද්ද වාෂ්පී භවනය වාෂ්පීකරණය? වාෂ්පී භවනය කියලා කියන්නේ කිසියම් ද්‍රවයක් එයාගේ තාපාංකයට එන්නට පෙර එයාගේ බොයිලින් පොයින්ට් එකට එන්නට පෙර වාෂ්ප වීමේ ක්‍රියාවලියක් තියෙනවා. අන්න ඒක වාෂ්පීකරණය. කිසියම් ද්‍රවයක් එයාගේ තාපාංකයේදී නැටීම සමග වාෂ්ප වීමේ ක්‍රියාවලියට අපි කියන මොකක් කියලාද? වාෂ්පීකරණය. නැටීම සමග නටනවා. අපි බලමු ඇයි වතුර නටන්නේ කියලා. අද දවසේ අපි ඉගෙන ගන්න ඇයි වතුර නටන්නේ. ඇයි ඕගොල්ලෝ නටන්නේ? ඕගොල්ලෝ නිකන් නටනවද? දැන් නටනවද?
ඒ ලොල් පේපර් එකට කරන්න යනකොට නට දෙයන්නේ ඒ ලොල් ටර්ම් ටෙස්ට් එකට යනකොට නට දෙයන්නේ මාර සතුටි උඩ පැන බල් ටික ගහ යන්නේ ටර්ම් ටෙස්ට් එකට යනකොට. එහෙම යනවද? කියන්න. යන්නේ මූණවල ලැබුල් වෙලා බෙරි වෙලා අනේ පන බයෙක් නැගිට ගන්නත් බෑ ඇඟ පන නැහැ අද නම් යන්න බෑ අද නිකන් අසනීපයි වගේ හෙන ගහන ඔලුව ගැක්කුමක් අද දැනෙනවා අද නිකන් අම්බාන්ට බඩ රිදෙනවා අද ඒ වගේ ඒවා නිකන් විභාගයට යන්න හිතනකොට නේද අත පන නැහැ වගේ අන්න ඒ වගේ ඒවා නිකන් දැනෙන්න ගන්නවා මේ හැමෝටම තියෙන්නේ ඕවා දැන් එතකොට වතුර නටන්නේ ඇයි අපි නටන්නේ අපි නටනවා නිකන් වෙලාවට එන ප්‍රශ්නයක් ආපලා නටනවද එයාම පිස්සු වැදුනා මේව නටනවා එතකොට නටන්නේ සතුටට වතුර නටන්නේ සතුටට බලමු ඇයි වතුර සතුට නටන්නේ කියලා දවස් අපි ඉගෙන ගන්නවා. ඇයි වතුර සතුටු වෙන්නේ? ජලාංශු සතුටු වෙන්නේ මොන වෙලාවෙද? එහෙම නෙවෙන්නේ නිකන් නටන්නේ නෑනේ. තෙත ඇඳුමක් රෙදි වැලක දාලා තිනකොට ඒ ඇඳුම වේලෙන්නේ මොකෙන්ද? වාෂ්පීකරණයෙන්ද බවණයෙන්ද? එතකොට ඒ රෙද්දේ තියෙන වතුර තාපාංකයට ඇවිල්ලා වතුර නටනවා බොජ බොජ ගාලා තමයි එහෙම කර තමයි රෙද්ද කියන්නේ රෙදි කැබැල්ල රෙද්ද ඇඳුම ඒකේ තියෙන වතුර මොන වෙලා යන්නේද? වාෂ්ප වෙලා යන්නේ. එතකොට අපි ගිහලා රෙද්ද අල්ලපු ගමන් ටක් ගාලා අත පිච්ච අම්මෝ කියලා තෙත ඇඳුම වැලක දාලා තියෙන ඇඳුම ගන්න ගියම අත පිච්චෙනවා ඒ වෙකින් ගේ ඇතුළට දුවනවා. එහෙම වෙන්නේ නෑනේ. නේද? එතකොට එතනදී වතුර අපිට දැනෙන්නේ නෑ ඇල්ලුවට. එතන වාෂ්පී භවනයක් වෙනවා. ටික වෙලාවක් යනකොට රෙද්ද වේලලා තියෙනවා. හුලක තියෙනවා තව හොඳට වේලෙනවා. අවුව තියෙනවා තව හොඳට වේලෙනවා. බලමු ඇයි එහෙම වෙන්නේ? මේ වාෂ්පී භවනය වෙන්නේ. දැන් ඔය සාමාන්‍යයෙන් ඕඩිකොලොන් බෝතල් දැක්කලා ඇතිනේ ඔයගොල්ලෝ. නේ ටක් ගාලා ඕඩිකොලොන් වගේ වාෂ්පශීලිනේ. දැන් ඔයගලන්ට උණ ගන්න උණ වෙලාවක චූටි කාලේ එම අම්මා නේද රෙදි කෑල්ලක පොඟලා ඕඩිකොලොන් දාලා පොඟලා කොහෙද තියන්නේ නළලේ තියෙනවා ඔබ අනේ අත්දැකීම ලැබලා තියෙනවා තුස්සන්න බෑන් පොඩි කාලේ හොඳයි අර දුවට උණ හැදිලා නැහැ හරි බොහොම හොඳයි නේද එහෙම තියලා නැහැ ඕකේ